මොකද? මේ පාර හරිදලා ආයි හරි පාර හොයාගෙන යන ගමන් ඉන්නේ. මේ ඉන්නේ පාර හොයාගත්ත එක. බලු වෙලා තියෙන්නේ. මොතරම් බලු වෙලා. එනනි ගක්කු. එන්න තමයි. දැන් නම් හරි පාරට වැටලා තියෙන්නේ. පල්ලෝ කවාගෙන පාර වැරදිලා. අන්න අතන තමයි අපිට වැරදිච්ච පාර අපි යනවා හරියට පයින් ආවා. මම මාම කෙනෙක් ඒ මාම තමයි හරි පාර කිව්වේ. දැන් නම් යන්න තියෙන මෙන්න මේ ඇලහරහද කොහෙද? මට හිතෙන විදිහට ඉතින් අඩි පාරක් වගේ සීන් එකක් තියෙනවා. උඹලට මොකද හිතෙන්නේ මේ අත්දැකීම ගැන? දලු කොටන්නේ කොහොමද කියහන්කෝ. උඹලට මොකද හිතෙන්නේ මේ අත්දැකීම ගැන? හරි දැනට පාර දනින වරින්. There's something funny here boy. එන්න තියන්නේ කේල් ගස් නැතිනම් මේ. ඒවා තමයි මරුම් පාරවල්. මෙන්න සපත්තු දාගෙන ඇවිල්ලා. ඔව්. සපත්තු අතේ ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් තියන්නේ කැලේ කපන් යන ගමනක්. ඒ පොඩි ආතල්ලේකුත් තියෙනවා මෙහෙම කැලයක් මැදින් යන එකේ. දැන් නම් පොඩ්ඩක් කහනවා වගේ සීන් එකකුත් තියෙනවා තනින් තන. මාන කැලේ. පොඩි වෙනම ආතල්ලයක් තියෙනවා පාරවල් හොයාගෙන කැලේ කපාගෙන යද්දි. දැන් නම් ප්ලේස් එකට ලං වෙලා වගේ සීන් එකක් දැනෙනවා. කවුද දන්නේ මුස්ලිම් සෙට් එකක් තියෙනවා. දැන් ඉතින් යනවා වතුරේ දෙමීගෙන මොනා කරන්නද දික්කල්සන් යනකම් මොනවද වෙන්නේ. හිතුවා නැත්නම් හිතුවේ නෑ අර වගේ කැලයක් බඩිනවා කියලා ඒ වගේ ලක්ෂ දෙකක් දෙන්න පුළුවන් වෙනවා. ඒක මනුස්සයන්ට ලංකාවේ ගොඩක් ස්පේස් එකක් ගොඩක් ඒවා නෑ. ඒතර මෙයාගේ බේස් එක ඉන්න ඉලි වෙනවා. හරි හරි. ඒක නැත්නම්